අවසරට වේවා. සෑම කිතුම් සභාවල සිටින ලක්වාසී කිතුම් සභාවල සිටින සෑම කිතුම් දරු දැරියන් ඒ වගේම සහෝදර සහෝදරියන් මව්පියන් හැම කෙනෙකුටම මම හැම කෙනෙකුම ඉල්ලා සිටිනවා සෑම කිතුම් සභාවකින්ම ගැලවීමට පැමිණි හැම කෙනෙක්ම කිතුම් දරු දැරියන්ගේ ගැලවීම පිණිස ගැලවීම ඔවුන්ගේ ගැලවීමට ඔවුන් ගෙනල්ලා ඔවුන් දෙවියන් වහන්සේ තුළ වර්ධනය කරලා දෙවියන් වහන්සේ තුළ ඔවුන් පෝෂණය කරලා දෙවියන් වහන්සේට තව තවත් ලං කරන පිණිස. මොකද යේසුස් වහන්සේගේ ඊමේදී අප හැම කෙනෙක්ම සූදානම්ව සිටින්නට ඕන. අප තනිව යන්නට නොව විනාශ වෙන්නා වූ සෙනඟ ගලවනු පිණිස. ඉතින් කුඩා දරුවගේ පටන් සෑම තරුණ දරු දැරියක්ම ඒ සඳහා පාවිච්චි කරන පිණිස සෑම කිතුම් සභාවක් සිටින සෑම දාසදාසියෙක් දෙමව්පියන්ගේ මම බොහොම යටහත් වෙලා සිටිනවා. ඒ හැම තරුණ ළමා සෑම දෙවියන් වහන්සේ තුළ ගැලවීමට පැමිණ සිටින ඒ දරු දැරියන් තව තවත් වර්ධනය කරලා පෝෂණය කරලා ඔවුන් ගැලවීමේ හමුදාවක් හැටියට ඔවුන් ගොඩනගලා ඔවුන් ශක්තිමත් කරලා ඔවුන් තව තවත් දෙවියන් වහන්සේ තුළ ඔවුන් වර්ධනය කරමින් ඔවුන්ට හැම අවශ්‍යතාවයක් මේ සඳහා සපයා දීලා ඔවුන්ට ආශිර්වාද කරනවා. ඔවුන්ගේ හැම දෙයක් මෙම උමනාවක්ම එපා එකම සෑම දෙයක්ම ඔවුන්ට ලබා දීලා ඔවුන්ට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ තුළ ඔවුන් ශක්තිමත් කරමින් ඔවුන්ට තව තවත් ඉදිරියට යන පිණිස ඔවුන්ට උදව් කරන්න. මම හැම කෙනෙකුගේ ඉල්ලා සිටිනවා මේ නව වර්ෂයේ මේ වර්ෂ ආරම්භයේ සිට අවසානය දක්වා ඔවුන්ගේ ගැලවීමට ගෙන්න පිණිස ඔවුන්ට උදව් කරන්න කියලා. සෑම කිතුම් සභාවක්ම ඒ සඳහා අපි මේ වර්ෂයේ තීරණය කරමු. ඔබේ දරුවා ඔබේ දැරිය වගේම අනිත් දරු දැරියන්ගේ ජීවිත විනාශ වෙන්නට ඉඩ නොදී ඔවුන්වත් ගලවමින් ඔවුන්ව නැගී සිටිමු. යේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙකුටම ආශිර්වාද කරනසේක්වා. යේසු පීඨයි මම දැස් නොපෙනෙන සහෝදරියක්. ඔබ හැම කෙනෙකුම යේසු පීඨයි.